සුබ දවසක් කියලා පිළිගන්නවා NT online star විතින් කියන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් ඕගොල්ලෝන ගෙනාවේ දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ Facebook එකට ගියාට පස්සේ ඕගොල්ලන්ගේ එකපාරට නම් වීඩියෝ තියෙනවා ප්ලේ වෙනවා. ඉතින් ඒක වෙලාවට ඒක හරි කරදරයක්. මොකද ඒ කියන්නේ සමහර තැන්වලදී නිශ්ශබ්ද තැනක දුනත් නිකන් Facebook එකට ගියොත් අපිට සවුන්ඩ් එක වැඩියෙන් දාලා තිබිලා එකපාරට වීඩියෝ ප්ලේ වුණොත් ඉතින් අපහසුතාව වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අනික ඔයගොල්ලෝ පැකේජ් එකක් දාලා නැත්නම් normal data වලින් එහෙම යනවා නම් ඔයගොල්ලන්ගේ dataත් නිකන් අපරාධය වෙනවා. ඉතින් අර සමහරලාට ඇත්තටම කරදරයි අපි Facebook එකට ගියම ඒ තියෙන වීඩියෝ එකපාරටම play වෙන්න ගත්තාම. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ වීඩියෝ එහෙම Facebook එකට ගියම play නොවෙන්න හදන්නයි. ඊට පස්සේ අපි බලමු Facebook app එක dark mode කරගන්න විදිහයි. මොකද සමහර කට්ටිය Facebook එක සුදු පාටින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ background ඔක්කොම සුදු පාටින්. ඉතින් ඇස් වලත් අමාරුයි එහෙම තියෙනකොට ඉතින් අපි මේ සුදු පාට තියෙන background එක අපි dark mode එකට හරවමු. ඉතින් සමහර කට්ටිය එක නොදන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ නොදන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි. එහෙනම් අපි වැඩි විස්තර කතා කරනකොට යමු ඒක කොහොමද කරන්න කියලා බලන්න. එහෙනම් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට බලන්න ඕන. ඔතන යට තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ bell icon උඩ ක්ලික් කරන්න. එහෙම කරොත් වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලෝ ගාවට notification එකක් එනවා. ඉතින් වීඩියෝ එක ඔයගොල්ලන්ට වටිනවා කියලා හිතනවා නම් like එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මෙතනින් යනවා Facebook කියන app එකට. ඉතින් ඔයගොල්ලන්ට මෙහෙම බලා ගන්න පුළුවන් අපි මේ Facebook එකේ ගිහම මෙහෙම ඇඩ් ප්ලේ වෙන ගන්නවා. ඉතින් ඒක වෙලාවට ඔක හරි කරදරයි. එහෙනම් අපි මේක නවත්තන විදිය බලමු මුලින්ම. මම මුලින්ම යනවා මේ Facebook එකේ මෙතන ඉරි කැලි 3ට යනවා. මෙතන උඩ තියෙන ඉරි කැලි 3ට ගියාට පස්සේ ඔයගොල්ලෝ යටට යන්න. යටට ගියාට පස්සේ මෙතන තියෙනවා settings and privacy කියලා එකක්. ඒකට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා settings කියලා එකක්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලෝ චුට්ට මෙහෙම යටට යනකොට ඔයගොල්ලෝන බලා ගන්න පුළුවන් මීඩියා කියලා එකක්. ඒ මීඩියා කියන එකට යන්න. මීඩියා කියන එකට ගියාට පස්සේ ඕගොල්ලන්ගේ මෙතන තියෙනවා auto play කියලා එකක්. එතන ඕගොල්ලන්ගේ වීඩියෝස් play වෙනවා නම් on mobile data and wifi කියලා කෙනෙක් ටික් එක දාලා ඇත්තේ. ඉතින් ඔයගොල්ලෝ මේ on wifi කියන එකට මේකට ටික් එක දැම්මොත් ඔයගොල්ලෝ wifi එකට connect වෙලා තියෙනකොට විතරයි auto video play වෙන්නේ. සාමාන්‍ය mobile data on කරලා තියෙනකොට video play වෙන්නේ නැහැ. ඉතින් මෙතන යටම එකට දැම්මොත් never auto play videos කියන එකට දැම්මොත් wifi එකට හෝ mobile data එකට connect කරලා තියෙනකොට කිසිම වීඩියෝ එකක් play වෙන්නේ නැහැ. ඉතින් ඒ settings එක දාගන්න එහෙමයි. ඉතින් ඊට පස්සේ අපි බලමු dark mode එකට දාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම මෙතන මෙහෙම back වෙනවා. ඉතින් මෙතන තියෙනවා ඔයගොල්ලෝ මෙහෙම යටට ගියාට පස්සේ මේ මෙතනින් තියෙනවා හඳක භාගයක් වගේ dark mode කියලා. අන්න ඒක දැනන්න. දැන් මගේ නම් මේක ඔන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ සමහරට මෙතන ඔෆ් කරලා ඔහොම තමයි ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පේනවා ඇත්තේ. ඔන්න ඔය විදිහට. මේක S2 එකට එහෙම රිදෙන හින්දා මෙතන dark mode කියන එකට ගිහිල්ලා මේක ඔන් කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක මේ විදිහට කළු පාටින් තමයි පේන්නේ. තව ඔයගොල්ලන්ට settings එක කියලා දෙන්න. ඔයගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් active ඉන්නකොට කොළ පාටින් ඩොට් එකකින් ඔයා ඇක්ටිව් ඉන්නවා කියලා පෙන්නනවනේ. මේ settings එක on කරාම ඔයගොල්ලන්ගේ ඒ ඇක්ටිව් කම නැති වෙනවා. ඔයගොල්ලෝ online ඉඳියත් ඒ කියන්නේ ඔයගොල්ලෝ app එකේ ඉඳියත් ඔයා online නැති විදිහට තමයි පෙන්නන්නේ. හැබැයි මේ settings එක on කරොත් ඔයාට පෙන්නන්නෙත් නැහැ කවුද online ඉන්නේ කියලා. ඇක්ටිව් එකේ ඉන්නේ කවුද කියලා පෙන්නන්නෙත් නැහැ. ඔයා කාටවත් පෙන්නන්නෙත් නැහැ. ඔයාට පෙන්නන්නෙත් නැහැ. ඉතින් ඒක ඒ වාසිය අවාසිය හැම දෙකම තියෙනවා. ඉතින් ඒක අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ මෙහෙම settings එකේ and privacy යටතේ settings වල යටටම ගියාම තියෙනවා active status කියලා. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන තියෙන ටික් එකක් දාලා so when you are active කියලා එකක් තියෙනවා. ඒක ටික් එක off කරොත් ඊට පස්සේ මෙහෙම message එකක් එනවා. මෙතන turn off කියන එක දෙන්න. එතකොට ඔයා online ඉඳියත් පෙන්වන්නේ නැහැ කාටවත්. online ඉන්න කෙනෙක්ව ඔයාට පෙන්වන්නෙත් නැහැ. ඉතින් මට ඒක අත්‍යවශ්‍ය නැති හින්දා මම ඒක on එකේ තියාගන්නවා. ඔයාට අත්‍යවශ්‍ය නම් ඒක එහෙම දාගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔය settings ටික තමයි ගෙනාවේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේක වැදගත් වෙන්න ඇති කියලා නොදන්න කෙනෙක් ඉඳියා නම්. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉස්සරහට අපි අලුත් වීඩියෝස් වලින් හම්බ වෙමු. ඔයගොල්ලන්ට වටිනවා නම් like එකකුත් දාලා share කරන්න. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.